වාහන ආනයනයට අදාළ නව ගැසට් පත්‍රයක් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුකුමාර දිසානායක මහතා විසින් නිකුත් කර තිබේ. ඒ අනුව දැනට රේගුවේ සිරුවී තිබෙන ආනයනික වාහන 400කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට ඇති වී තිබෙන බාධා එමගින් ඉවත් වී තිබේ. එම වාහන මුදා හැරීමට බාධා වී පැවතුනේ ජපානයෙන් මෙරටට අපනයන පරීක්ෂණ සහතිකපත් ලබාගත් සමාගමේ ප්‍රමාදයකි. ඒ අනුව වාහන 400කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කිරීමට තිබූ බාධා ඉවත් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුකුමාර දිසානායක විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් ඊයේ දින නිකුත් කර තිබේ. මෙම ගැසට්ටුවෙන් එම වාහන මෙරටට එවීම සඳහා අපනයන පරීක්ෂණ සහතික ලබාගෙන තිබූ බියුරෝ වොලිටාස් කාර්යාංශයට ඒ සඳහා බලය ලැබෙන අතර වාහන රේගුවෙන් නිදහස් කිරීමට තිබෙන අනෙකුත් බාධාද ඉවත් වනු ඇත. වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ මෙම වාහන දැනට දින 20කට වැඩි කාලයක් වරාය සිට වී තිබෙන බවයි. එම වාහන වෙළඳපළට පැමිණි විට වාහන මිල පහළ යන ඇති බව වාහන ආනයනකරුවන්ගේ සංගමය තවදුරටත් කියා සිටී.